සිංහලක්නේ ඔබට ආයුෂ බොහෝ වෙන්න කියලා ලංකාවේ ඉන්න ඔබටත් විදේශ රටවල් වල ඉන්න ඔබටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කුම්භ රාශියේ හිටපු රවි ඔබේ 2025 මාර්තු මාසේ 14 වෙනිදා සවස 6 පසුවී විනාඩි 50ට පමණ ඔබේ මාරක ස්ථානයේ වෙච්ච 8 වෙන්නට දැන් මේ වෙනකොට සම්ප්‍රාප්ත වෙලා දින 4කට විතර කාලයක් මේ වෙනකොට ගත වෙමින් පවතිනවා. රවි ඉන්නේ බුදත් එක්ක සිකුරුත් එක්ක සහ රාහුත් එක්ක මේ මාර්තු මාසේ 29 වෙනිදාට සෙනසුරු ගහයත් කුම්භේ ඉඳලා ඔබේ 8 වෙනි මාරක ස්ථානයේ බැඳලා පස්සේ මොකද වෙන්නේ කියන තැනට එනවා. මේ දවස්වල ඔබට නිතරම අවුරුදු 18 ඉඳලා අවුරුදු 66 විතර වෙනකන් එතනිනුත් එහාට ඉන්න අයට ඉරුවරදේ වගේ දේවල් ඇස්වල දත්වල සහ උගුර සම්බන්ධව හෝ එහෙම නැත්නම් ඔබට තුනටිය යටිබඩ ඒ වගේම තමයි මේ කොන්දාශ්‍රිතවත් එන්න පුළුවන් මේ ඒ වගේ තමයි ඔය මූත්‍රාවල ගල් ඒ වගේම තමයි මේ ගෑස්ටික් කන්න නැතුව හිටියාමනේ ඒ වගේ දේවල් අර්සස් වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් විවිධ විදිහට මේ රෝග ලක්ෂණ විදිහට ඔබේ මතු කරගන්න පුළුවන් වටපිටාව තිබෙන නිසා සිංහ ලග්න කෙනා හැමනිතරම පරිස්සම් වෙන්න ඕන මේ යන ටිකේ මේ රවිගේ මාරුවත් එක්ක. මොකද අපේ ළඟට අනවශ්‍ය මිනිස්සු අපිට ප්‍රශ්න දාන්න පුළුවන් වටපිටාව තියෙනවා. සමහරට ඔබේ ළඟටම වෙලා උදව් කරපු මිනිස්සයා ඔබට ලොකුම වැරද්දක් කරන්න පුළුවන්. ඔබත් එක්ක එකට කාගෙන බීගෙන හැම දෙයක්ම කතා කරපු මිනිස්සයා ඔබේ ජීවිතේ ඔබට එතනම වැරද්දක් කරන්න පුළුවන්. හරියට පරිස්සම් වෙන්න ඕන ඔබ. ඒ වගේම තමයි මේ ඔබේ ලග්නාධිපතියම අටවැන්නට යනකොට ආගම දහමත් එක්ක තියෙන සබඳතාවය ඈත් කරගන්න එපා. දැන් වෙනදා ආගම දහමට ගොඩාක් හොඳින් වැඩ කටයුතු කළා. හැබැයි දැන් ටිකක් ආගම දහමෙන් ටිකක් අර ඈත් වෙන ස්වභාවයක් ඇති කරගන්න හදන්න එපා. ඩ්‍රීම් එකට යන්න නම් විෂන් එකක් ඕනි. විෂන් එක සාක්ෂාත් වෙනකොට තමයි ඩ්‍රීම් ඇචීව් වෙන්නේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන්නේ වෘෂභ ලග්න කෙනෙක්. වේලුපිල්ලේ ප්‍රභාකරන් ගාව තිබ්බ හොඳ ඩ්‍රීම් එකක් මේ රට එක පැත්තක් හෝ මේ රටම අල්ල ගැනීම. හැබැයි වේලුපිල්ලේ ප්‍රභාකරන් පාවිච්චි කරපු ඒ විදිහ වැරදුනා. ඒක නිසා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට විෂන් එකක් තිබුණේ නැහැ. හැබැයි හොඳ ඩ්‍රීම කෙනෙක්. මරාගෙන මැරෙන තස්තවාදීන් සූසයිඩ් කරගන්න අය හැදුවා. එයා වෙනුවෙන් මැරෙනවා. එක වෙලාවක ඔය ප්‍රභාකරන්ගෙන් අහනවා එක විදේශ රටක ඉන්න මිනිස්සෙක් මම අහලා තියෙන කතාවක් මේක. මේ ඔබේ කට්ටිය ඔබට අවනතයි කියලා ඔබ කිව්වට අපි කොහොමද ඒක දන්නේ කියලා. වේලුපිල්ලේ ප්‍රභාකරන් කියනවා එතන හිටපු එක සොල්දාදුවෙකුට වෙඩි තියාගන්න කියලා. අර මිනිස්සයා පිස්තෝලේ අරගෙන වෙඩි තියාගන්නවා. එදා මේ මිනිස්සු තේරුම් ගත්තා වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මොන තරම්නම් මිනිස්සු කැමතිද කියලා. වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙනුවෙන් මිනිස්සු දිවිනසා ගත්තා. දැන් සිංහ ලග්නේනේ ඔබ හොඳට මතක තියාගන්න මේ පාර ඔබේ ජීවිතේ අනවශ්‍ය මිනිස්සුන්ට බෙල්ල තියන්න හදන්න එපා. මේ රවිගේ මාරුවත් එක්ක. හොඳට දැන් මතක තියාගන්න ඔබව වටන ඔබව අපහසුතාවයට ලක් කරන ඔබේ ළඟ හිටපු එහෙම නැත්නම් ඔබට එළියේ ඉඳලා ඔබට උදව් කරපු ඔබට පණ දෙන්න හිටපු මිනිස්සුම කේලම කියන්න පුළුවන්. කේලම කියයි. නැත්නම් ඔබට ලොකු වැරද්දක් කරයි. ඒක නිසා ඔබේ වචන ඔබ පරිස්සම් කරගන්න ඕන. ඔබ යන්නේන තැන් කියන්න හදන්න එපා. ඔබ කරන දේවල් කියන්න එපා. ඔබට මොකද වෙන්නේ කියලා කියන්න එපා මේ රවිගේ මාරුවත් එක්ක. ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන.
ඔබේ ගෙවල් දොරවල් තියෙනවා නම් හොඳට ලොක් කරගන්න ඕන. මම මේක ගොඩාක් දුරට පැහැදිලි කිරීමක් කරන්න. ඔබට මේ මාසික පලාපලවලදී ඔබ ගොඩාක් දුරට ප්‍රවේශමෙන් තමයි සිංහ ලග්නේ ඔබ ගමන් කළ යුත්තේ. මොකද එන්නේ රවි 8 වෙන්නට. එතකොට අර වෙනදා තිබ්බ ආදරයට ලොකු වටිනාකමක් දැන් නැති වෙන්නට පුළුවන්. එළිය කට්ටිය ලොකු කරගන්නවා, ගෙදර අය පිළිබඳව ලොකු අදහසක් නැහැනේ. එළිය යාළුවෙක් ඉන්නවා ලොකු කරගන්න. ඒ ලොකු කරගන්නේ අර අවදානම ගන්න. ඒක තේරෙන්නේ නැහැ සිංහ ලග්නේ කෙනාට. ඒක නිසා මේ රවි මීනට ආවහම ටිකක් අර ජීවිතයේ මුල් කාලෙදී විශාල බලාපොරොත්තු ඇති කෙනෙක් වගේ, ඒ කියන්නේ ඔබ හිටියට දැන් මේ යන ටිකේ ටිකක් බලාපොරොත්තු අඩු කරන්න පුරුවන් මේ 21 විතර වෙනකම්. එතනින් එහාටත් මේක ගෙනියන්න බෑ අපිට හොඳේ. 21 විතරම වෙනකම් විතරයි අපිට දැන් මේ chance එක තියෙන්නේ. බලාපොරොත්තු අඩු වෙනවා, විවිධ විදියට එක එක අදහස් ඇති කරනවා, ආත්ම විශ්වාසය අඩු කරනවා. ඒ වගේ තමයි රැකී ආරක්ෂාව පිළිබඳව වරින් වර වෙනස්කම් ඇති කරන්න බලනවා. මේවට අපි අහු වෙන්න හොඳ නෑ දැන්. විවිධ විදිහට අපිව වටන්න ක්‍රමවේද මේ රවි මීනට ආවට පස්සේ එන්නෙත් මාරකස්ථානයේ නිසා ඉන්නෙත් අපිට විවිධ දේවල් ඇති කරන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒක නිසා අපි දැන් පරිස්සමින් තමයි අපි ටිකෙන් ටික අඩිය තියන්නට ඕන. ඒ රාෂ්ට්‍රකයකුත් ඉස්සරහට හෙමින් ළඟා වෙන නිසා. ඒතර අපි මේක හරියට දැනගත්තාම අපිට පුළුවන් ලස්සනට අපේ ජීවිතය ගත කරගන්න. ඒ වගේ තමයි මහජන අප්‍රසාදය. ඒ වගේම තමයි ඔබේ ලෞකික සැප සම්පත් කෙරෙහි ඇතිවෙන ආශාව අඩුකම. ටිකක් අර නොහික්මුණ ගතියක්. කියන වචන නිසා මිනිස්සු තරහ වීමක්. විවිධ විදිහට ඔබට ඇති කරන්න පුළුවන් වටපිටාව තියෙනවා. ඒක නිසා ඔබේ පුද්ගලික දේවල් බැංකු වෙන්න පුළුවන්, බැංකු දේවල් වෙන්න පුළුවන්, ඩොකියුමන්ට් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම යම් දෙයක් ඔබ කරගත යුතුම වෙනවා. ඔබේ සේෆ්ටි ඔබ ඇති කරගන්න වෙනවා. ඔබ හරියටම මේක දැනගෙන තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. මොකද හේතුව තමයි අපිට මොකක් හරි වුණොත් අපිට ඉන්නේ අපි විතරයි. ඔබව සල්ලි තියනකම් විතරයි ගණන් ගන්න හොඳේ. තත්ත්වේ තියනකම් විතරයි අපිව ගණන් ගන්නෙ. අපි ශක්තිමත් වෙනකම් විතරයි ගණන් ගන්නෙ. එහෙම නැතුව සිංහ ලග්න කෙනෙක්ව කවුරුත් එහෙම ගණන් ගන්නේ නැහැ. මට ප්‍රොමෝෂන් එකක් හම්බෙනකොට මට මිනිස්සු ආදරෙයි. මගේ account එකේ සල්ලි තියෙනවා නම් මට ආදරෙයි. මගේ ළඟ තත්ත්වයක් තියෙනවා නම් කැමතියි. එහෙම නැතුව රුපියල් 100ක්වත් account එකේවත් නැතුව මට කිසි තත්ත්වයක්වත් නැතුව සිංහයා තමයි ඒ උනාට ගණන් ගන්න යන්නේ. අපි මේ සිංහ කියන ලග්නය පිළිබඳව අවබෝධ කරගමු. අපිට යමක් තිබ්බ දවසට ඔක්කොම අපි ළඟ කැරකෙනවා. හැබැයි අපිට යමක් නැති වුණ දවසට ඇත්තම කතාව වෙලාවකට අපේ හෙවණැල්ලත් අපිව දාලා යනවා. ගෙදර බල්ලවත් නකුට වනන්නේ. එහෙම සිද්ධි තියෙනවා. අපි ඉතින් හිමීට කතා කරමු. ඒක නිසා මට මේ රවිගේ මාරුවේදී මට කියන්න තියෙන්නේ අඩුම මේ 21 වෙනකන්වත් හදිස්සි තීන්දුව తీරන ගන්නේ නැතුව හොඳට හැම දෙයක් ගැනම කල්පනා කරලා බුද්ධිමත්ව හිතලා හැම තීන්දුව තීරණයක්ම ගන්නකොට ඔබේ ජීවිතය වෙනස් කරන දේවල් ඔබට ලැබේවි. ඔබේ ජීවිතය වෙනස් කරන දේවල් මේ මාර්තු මාසේ 20න් පස්සේ ටික සිදු වෙන්න පටන් ගනීවි. ඒක නිසා ඒ හැම දෙයකටම ඔබ හරි අවබෝධයෙන් කටයුතු කරමු. ආගම දහම ඒ දේවලුත් එක්ක අපි හොඳට පිළිවෙලට ලස්සනට අපි කටයුතු කරන්න බලමු. ඒක නිසා මම සිංහ ලග්නේ ඔබට ආයාචනා කරනවා ඔබේ ජීවිතයේ හැම දෙයක්ම දැකලා හදලා අවබෝධයෙන්ම මේ ටිකේ කටයුතු කරමු. අඩුම තරමේ මේ 21 වෙනකන්වත් තව දවස් 3ක්වත් අපි මේක ලස්සනට ගෙනියමු. එතනින් පස්සේ ඔබේ ජීවිතයේ ලොකු වෙනස්කම් හිමීට ඇති වෙන්න පටන් ගන්නවා. ඒ හැම දෙයකටම අපි මුහුණ දෙන්න වටපිටාව හදාගමු. ඔබේ මිල මුදල් තත්ත්වය සහ ඔබේ තරාතිරම ටික අපි නිහඬව උසස් කරගන්න වටපිටාව හදාගමු. ඔබ සැමට විශ්වමෑණියන්ගේ පිහිටයි.